ගොඩක් ආදරයෙන් මගේ YouTube channel එකට ඔයාලව පිළිගන්නවා. අද vlog එකෙන් බලමුද අපේ ගෙදර හස්බන්ඩ්ගේ අක්කා ආවා. ඉතින් එදා අපි කරපු දේවල් තමයි මේ වීඩියෝ එකේ ප්‍රධාන වශයෙන් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ. ඉතින් අද නම් ඊට කලින් දවසේ උදේ ඉතින් මේ දවස්වල වැස්ස ඔයාලට කොහොමද? අපිට නම් විටක පායනවා, විටක හයියෙන් වහිනවා. මේ හොඳට අවුව තියවිලා එකපාරටම හයියෙන් වහින්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා රෙදි වේලන්නත් විදියක් නැහැ. එළියේ කිසිම වැඩක් කරගන්න විදියක් නැතුව තමයි මේ ඉන්නේ. අද උදේ ඉඳන් ඔන්න අපිට වහින පාටක් තමයි තියෙන්නේ. දැනුත් හයියෙන් වහිනවා. මම දැන් මේ ලෑස්ති වෙන්නේ බබාලා දෙන්නගේ උදේ කෑම එක ලෑස්ති කරන්න. ඉතින් අද අපේ ගෙදර මාළු නෑ. බිත්තර තමයි තියෙන්නේ. ඉතින් හැමදාම බිත්තර බැදලා එක්ක තම්බලා එහෙම දෙන නිසා මං හිතුවා අද පොඩි රයිස් එකක් හදන්න. කැරට් ලීක්ස් දාන්න නැතුව මේ රතු ලුණු චුට්ටක් හීන් වෙන්න ලියලා ඊට පස්සේ ඒක පොඩ්ඩක් බැදෙනකොට ඒකට බිත්තර දාලා ඊළඟට බත් ටික දාලා ඊට පස්සේ මම මේ කඩාගෙන ආවා ගොටු කොළයි මොනර කුඩුම්බිය කොළ ඒවා පණුවේ අමාරුවට හොඳයි චූටි බබාලට. ඉතින් මම එහෙම ගොඩක් දෙන්නේ අර කවලම් පලාවක් එක්ක වගේ දෙන්නේ තනිකරම දෙන්නේ නැහැ. එහෙම දුන්නත් ප්‍රශ්නයක් නෑ මං හිතන්නේ. මේ ගොටු කොළයි මොනර කුඩුම්බිය දෙක එකට දාලා බත් එකට දාලා හදලා දුන්නා. ඉතින් ඔක්කොම බත් ටික කෑවා. හරිම සතුටුයි. ඉතින් අදත් උදේම අපිට වැස්ස අද ඉරිදා අද තමයි අක්කලා එනවා කිව්වේ. මං හිතුවේ යාලා වැස්ස නිසා එන්නේ නැති වෙයි කියලා. අපි බලමුකෝ කෝල් එකකුත් ගත්තා. ඒ තාන්ස කරේ නැහැ. අද හස්බන්ඩුත් ගෙදර යත්තත් වැඩ නැහැ. කොටයක් ගෙනත් ඕනේ. අක්කලා 11 මාට විතර වගේ අපේ ගෙදර ආවා. ඉතින් ඇවිල්ලා ඔන්න අපේ පොඩි කට්ටිය ඔක්කොම තියලා එක ෆොටෝ එකක් නෑ කියලා එයා ඔන්න ෆොටෝ එකක් ගන්න තමයි try කරන්නේ. අනේ hina වෙන හැටි. නංගිත් එනවා ඇට පැහිලා. යන්න. මං මේ වෙද්දී අක්කලාට දවල්ට කන්න පරිප්පු හදලා තිබුණේ බත් එකත් ගහලා තිබුණේ. ඉතින් ඔය හස්බන්ඩ් කඩේ ගිහින් ඇවිල්ලා චිකන් අරන් ආවා. ඉතින් චිකන් තමයි එයා හදන්නේ. ගොඩක් කට්ටිය අපේ ගෙදර ඉන්නව නම් අනිවාර්යෙන් හස්බන්ඩ් තමයි උයන්නේ. ඒක නිසා ඉතින් මට ගොඩක් ලේසි. කනවද ඒක? මං දේවල්ලා කස් ඔන්න ඉතින් දැන් හවස් වෙලා තියෙන්නේ. දැන් 5ට විතර ඇති. ඉතින් අක්කලා යන්න හදනවා කිව්ව නිසා අපි පල්ලෙහාට ආවා. මේ නංගිලාගේ ගෙදර ඉන්න ඉතින් දැන් නම් කට්ටියම. ආයෙත් ඒකම කරන්න හදන්නේ. නෑ මම බලුවේ. එළියට දාන්න. මගේ රත්තරන් පුතා හොඳ.
ඔයාලා මොකද කරන්නේ? මේ වෙලාව වෙද්දී ඔන්න අක්කලා ගෙදර ගියා. ඉතින් අපි ආපහු අපේ ගෙදර ආවා. හරිම මහන්සි. චුටි පුතාට නම් දැන් ගොඩක් මහන්සි ඇති. මොකද එයා අද දවසටම නිදාගත්තේ නෑ. චුටි දුව නම් නිදාගත්තා. දැන් ඉතින් ගියපු ගමන් පුතා නිදාගනියි සමහරට. එන්න හැටි. මං ගෙදර එනකොට මෙන්න මේ විදිහට තමයි අපේ ගෙදර තිබුණේ. සෙල්ලම් බඩු කූඩ 3ක් තිබුණා. 3ම හලලා ගේ පුරාම දාලා කාමරයකුත් එහෙමම අනිත් පැත්ත ගහලා තිබුණේ. ඉතින් දැන් මට තියනවා මේ බුදුරජාණන් වහන්සේට පූජා කරන්න මල් කඩන්න. මල් ටික හදලා ඒ ඔක්කොම කරලා උයන්න ඕනේ බබාලා දෙන්නට කන දෙයක්. එයාලට සැර කන්න බෑ. නැත්නම් දවල් හදපු චිකන් එහෙම තියනවා. ඒවා කන්න බෑ යාලට සැරයි. ඒක කරලා ඉවර වෙලා මුළු ගේ මස් කරන්න තමයි මං හිතාගෙන ඉන්නේ. බලමු අපිට කොහොම කරගන්න පුළුවන් වේද කියලා මට. මෙයාලා දෙන්නත් එක්ක. චුටි පුතා වොෂ් දාලා නින්ද ගියා. ඉතින් ඒ අතර මං ටක් ගාලා මල් ටික කඩාගෙන ආවා. ඇවිල්ලා ඒ වැඩ ටික ඉවර කරලා උයන්න තමයි ආවේ. උයනවා කියන්නේ අද කිරි මාළු ටිකක් විතරයි මං හදාගන්නේ ඒ දෙන්නට කන්න. අපිට කන්නේව තියෙනවා. ඉතින් ඒකත් මං එහෙමම හදලා ලිපේ තියලා දැන් උයන්න ගත්ත භාජන ටික සෝදනවා. මං ඒ බැලුව කොහේද මේ නන්දි දැම්මේ කියලා. මේ වෙලාවේ චුටි පුතා නම් හොඳටම නිදි. ඒත් එයාව ආපහු හැරවන්න ඕන රෑට කන්න. මොකද රෑට කාලා නෙමෙයිනේ එයා නිදාගත්තේ. මේ මං ඉතින් එයාට පැය භාගයක් වගේ නිදා ගන්න ආරිනවා කියලා හිතාගෙන මේ සාලේ තියුණ ඔක්කොම දේවල් ටික අස් කරන්න තමයි හදන්නේ.
ඉතින් මං ඔය විදියට ගේ අස් කරලා හොඳට අතු ගා ගත්තා. ඉතින් මං ගේ අතු ගාගෙන ඉවර වෙනකොට අපිට හයියෙන් වැස්සා. මේ වෙලාවෙ ඉතින් අපේ හස්බන්ඩ් ගියා. ෆෑන් එක අපේ වැඩ කරන්නේ නැතුව ගියා එකපාරටම. ඉතින් ඒකට කන්ඩෙන්සර් එකක් තමයි මං හිතන්නේ මට ඒ වගේ නමක් තමයි මතක. ඒකක් ගේන්න ගියා. ඉතින් ඒ ගිය ගමන්ම වගේ තමයි වැස්සේ. ඉතින් හස්බන්ඩ් ඇවිල්ලා ෆෑන් එකට මේ කෑල්ල හයි කරනවා තමයි ඕගොල්ලන් දකින්නේ. අලුත් වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු. තෙරුවන් සරණයි.